අයිබෝවන් හැම දෙනාම පිළිගන්නව සාදරයෙන් මගේ YouTube channel එකට. ඔන්න අද ඉඳලා අපි සූදානම් වෙනවා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රශ්න පත්‍ර ඔයගලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් ඔන්න මං අද තෝරගත්තේ 35 වෙනි topic exam එක. එහෙම නැත්නම් 35 වෙනි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රශ්න පත්‍රයේ කියවීමේ ප්‍රශ්න පත්‍රය. කියවීමේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා කරන්න තමයි අද මම මේ සූදානම් වෙන්නේ මේ වීඩියෝ එක හරහා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ එක්සෑම් පේපර් එක ළඟ තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මාත් එක්කම මේක කරන්න. එහෙම නැත්නම් ඔයගලන් ගාව මේ පේපර් එක නැත්නම් මම පේපර් එක ඩවුන්ලෝඩ් කරන විදිහත් ඔයගලන්ට කියලා දෙන්නම් මේ වීඩියෝ එකේ අන්තිමේට. ඔන්න අපි ටොපික් එක්සෑම් එක ගැන කතා කරපුවාම ටොපික් 1 එක මම කලින් වීඩියෝ එක සඳහන් කරපු විදිහටම ටොපික් 1 පේපර් එකේ අපිට තියෙන කොටස් දෙකක් රීඩින් සහ ලිසනින් කියලා. නැත්නම් කියවීමේ සහ සවන් දීමේ. මේ කියවීමේ ප්‍රශ්න පත්‍රය පටන් ගන්නවා මේ විදිහට 31 33. දැන් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන පළවෙනි කාරණාව තමයි අපි පේපර් එකක් ගත්තාම පේපර් එකේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. දැන් බලන්න මේකේ 31 ඉඳලා 33 වෙන ප්‍රශ්නේ වෙනකන් කතා කරනවා. ඒකේ කියනවා මෝසේ තේහන් යාගිම්නිකා. එතකොට මොකක්ද මේ ප්‍රශ්නයේ තේරුම කියලා අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද මේ කියන්නේ? මෝසේ තේහන් යාගිම්නිකා කියලා මේකෙන් අඳුන්වන්නේ මොකක් සම්බන්ධව නැත්නම් මොකක් ගැනද මේ කියන්නේ කියන එක. මෝසේ තේහන් මුවොත් කියලා කියන්නේ අපි මොකක් කියන එක. තේහන් කියලා එක ගැන අපි කතා කරනවා මොකක් ගැන වගේද කතා කරන්නේ මේකෙන් කියන එක තමයි අදහස් කරන්නේ. ඊට පස්සේ කියනවා පොගීවා කච්චි අල්මජන් ගොසල් කොරසිප්ෂියෝ කියලා. ඒ කියන්නේ පොගී කියලා කියනවා අපි නිදසුනට, වා කච්චි කියලා කියනවා මේ හා සම්බන්ධ කියන්නේ සමානව අල්මජන් ගොසල් කොරසිප්ෂියෝ ගැළපෙන පිළිතුර තෝරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපිට පොගී එකක් දීලා තියෙනවා. මේ තියෙන නිදසුන මේ නිදසුනේ දීලා තියෙනවා. අපේ ප්‍රශ්න ඉස්සරහට එන ප්‍රශ්න හා සමාන ප්‍රශ්නයක්. එතකොට ඒකේ උත්තරය හොයලා තියෙන විදිහට තමයි අපි උත්තරය හොයන්න ඕනේ. දැන් මේකේ බලන්න මේකේ දෙනවා තොප්සම් නිදා. පදායේසෝ සුයොන් හම්නිදා. මොකද කියන්නේ තොප්දා. අපි මෙන්න මේක තොප්සම් නිදා කියලා තියෙන එක මේ තොප්දා කියන වචනේ තමයි තොප්සම් නිදා වෙන්නේ අම්නිදා සම්නිදා එකතු වුනහම. අම්නිදා සම්නිදා එකතු වුනහම මොකද්ද වෙන්නේ මේක දා කැපිලා මේක තොප්සම් නිදා වෙනවා. තෝයෝ මේක ආයෝයෝ එකතු වුනහම තෝවෝයෝ වෙනවා. එහෙම තමයි ආයෝයෝ දාපුවාම මේක වෙන්නේ. තෝයෝ කියලා කියනකොට තොප්සම් නිදා කියලා කියනවා අපි ගොඩක් රස්නී කියන එක. අපිට හරිම රස්නේ කියන එක තමයි අපි කියන්නේ. රස්නේ කාලෙට අපි ගොඩාක් වෙලාවට අම්මෝ තෝයෝ කියලා ගොඩාක් කියනවනේ. ඊට පස්සේ පදායේසෝ සුයොන් හම්නිදා මොකද කරන්නේ? පදායේසෝ පදා කියලා කියනවා අපි මුහුදට. අපි මුහුදට කියනවා පදා කියලා. පදායේසෝ සුයොන් හම්නිදා. සුයොන් හම්නිදා මේක සුයොන් හදා තමයි අපේ මූලික වාක්‍ය කොටස වෙන්නේ. අපි සුයොන් හදා කියලා කියනවා පීනනවා කියන එකට. එතකොට සුයොන් හම්නිදා කියලා එනවා මේකේ විදිහටම දා කැපිලා නිදා සම්නිදා එක්දී සියොන් හම්නිදා වෙනවා. එහෙම නැත්නම් අපි ආයෝයේ දාපුවාම මේක සුයොන් හේයෝ එනවා. මේ විදිහට තමයි අපිට මේ වාක්‍ය මේවා වෙන්නේ. එතකොට මොකද කියන්නේ? ගොඩක් රස්නේ නිසා අපි මුහුද ගිහිල්ලා පීනනවා නානවා ඒ කතාව තමයි මේ ප්‍රශ්نين මේකෙන් කියවෙන්නේ. ඊට පස්සේ අපි මේකේ උත්තරය හොයාගෙන යද්දි පළවෙනි උත්තරේ තියෙනවා යෝරම්. යෝරම් කියලා කියනවා අපි රස්නේ කාලෙට අපි යෝරම් කියනවා. ඊට පස්සේ නල්ෂි කියනවා අපි කාල ගුණය කියන එක. නායි කියලා කියනවා අපි වයස කියන එක. නාරා කියනවා අපි රට කියන එකට. එතකොට අපි දන්නවා රස්නේ කාලේ. තොප්සම් නිදා කියන තැනමද තෝවෝයෝ කියන තැන හරිම රස්නී කියද්දි අපි දන්නවා අපි රස්නේ කාලෙට තමයි මේ විදිහට එළියට ගිහිල්ලා නාන්නේ කියලා. එතකොට උත්තරේ දැනටමත් තෝරලා තියෙන්නේ මේකේ මොකද්ද? යෝරම් කියලා. දැන් මෙන්න මේ විදිහට මේ දීලා තියෙන පොගි එක මේ දීලා තියෙන නිදසුන
ඒ විදිහටම ගිහිල්ලා තමයි අපි උත්තර හොයන්න ඕනේ. අපි 31 වෙනි ප්‍රශ්නෙට යමු. 31 වෙනි ප්‍රශ්නේ මේ ඊචොම් කියලා කියන්නේ මේ ප්‍රශ්නේ හරියට උත්තර දුන්නොත් ඔයාලට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔන්න අපි යමු උත්තරේට. 저는 김민수입니다. 이 사람은 제임스입니다. 제임스 මෙයාගේ නම ජේම්ස් කියනවා. චොනන් කියලා කියනවා මම, මගේ නම කියනවා මගේ නම කිම්මින්සු තමයි මගේ නම. ඊසරම් කියලා කියන්නේ මේ මිනිසා නැත්නම් මේ මිනිස්සයා කියන එකට. ඊට පස්සේ අපිට ගණන් පුළුවන් ඊසරම් කියන්නේ මේ මිනිස්සයා. කසරම් කියන්නේ අර මිනිස්සයා. චෝසරම් කියන්නේ අතන ඉන්න මිනිස්සයා. ඒ වගේ අපිට අර මෙතන ඉන්නවා අතන ඉන්නවා අරහෙ ඉන්නවා කියලා කතා කරන්න පුළුවන්. මෙතන අපි මේ ඊසරමන් ජේම්ස් ඉන්නවා. මෙතන ඉන්න කෙනා ජේම්ස්. මගේ නම මේක. මෙතන මේ යාළුවාගේ නම මේක. මේ විදිහට තමයි මේක හඳුන්වන්නේ. අපි දැන් බලමු උත්තරවල මොනවද කියන්නේ කියලා. පළවෙනි උත්තරේ කියනවා ශිගාන් කියලා කියනවා අපි වෙලාව කියන එකට. චංසෝ කියලා කියනවා අපි ස්ථානය මොකක් හරි එකක් පවත්වන ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට අපි ස්ථානයට චංසෝ කියලා කියනවා. ඉරම් කියලා කියනවා අපි නම කියන එකට. චුමල් කියලා කියනවා අපි වීකෙන්ඩ් එක. එහෙම නැත්නම් සති අන්තයට අපි චුමල් කියලා කියන. එතකොට අපි දන්නවා මෙතන මෙයාගේ නම කියනවා මේ අනිත් යාළුවාගේ නම කියනවා. එතකොට අපි දන්නවා මේ ඉරම් ගැන තමයි කතා කරන්න කියලා. එතකොට මේකට හරි උත්තරේ වෙන්නේ 3 වෙනි උත්තරය. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ ගත්තම දෙවැනි එකේ කියනවා 32 වෙනි ප්‍රශ්නේ. බුල් කොගිරල් මොක්සම්නිදා මාෂිස්සම්නිදා. මොකද්ද කියන්නේ? බුල් කොගි කියලා කියනවා අපි මේ හරක් මස් වලට අපි කියනවා බුල් කොගි කියලා. මොක්සම්නිදා. මොක්තා කියලා කියනවා අපි කෑවා කියන එකට. කියන්නේ කනවා කියන එකට අපි මොක්දා කියලා කියනවා. ඊට පස්සේ මේකට සම්නිදා දාපුවාම අපි සම්නිදා දාපුවාම එක මොක්සම්නිදා වෙනවා. ඒක ආයෝ දාපුවාම මොගෝයෝ වෙනවා. මේ විදිහට තමයි මේක හැදෙන්නේ. හරි. එතකොට මොකද්ද කියන්නේ? මෙයාලා මොනවද බුල් කොගි කෑවලු. මාෂිද්දා කියලා කියනවා අපි රසයි කියන එකට. මාෂිද්දා කියනවා රසයි කියන එකට. එතකොට අපි බලමු මොනවද උත්තරවලට ගිහිල්ලා උත්තරවල තියෙන්නේ කියලා. එක shopping කරනවා කියනවා අපි සාප්පු සවාරියේ යෙදෙනවට. ඊට පස්සේ සරම් කියලා කියනවා අපි මිනිස්සු කියන එකට. නොරේ කියලා කියනවා අපි ගීත කියන එකට. මොනවා හරි ගීත කියන එකට අපි නොරේ කියනවා. සික් කියලා කියනවා අපි ආහාරවලට. ආහාරවලට තමයි අපි සික් කියලා කියන්නේ. එතකොට මෙතන කතා කරනවා බුල් කොගි ගැන. එතකොට ඒක රසයි කියලා කියනවා. එතකොට අපි දන්නවා මෙයා ආහාරයක් ගැන තමයි කතා කරන්නේ කියලා. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරය අංක 4. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහට. 33 වෙනි ප්‍රශ්නේ. සොන්සෙන් නිමල් මන්නම් නිදා කුම්බුරල් හම්නිදා. මොකද කියන්නේ? සොන්සෙන් නිම් කියලා කියනවා අපි ගුරුවරයාට. මන්නම් නිදා. මන්නාදා කියන ක්‍රියාපදයේ තියෙන්නේ. මන්නාදා කියලා කියනවා අපි මුණ ගැසෙනවා කියන එක. මුණ ගැස්සෙනවට මන්නාදා කියනතොට මන්නම් නිදා කියලා කියන්නේ අර විදිහටම මේ දා කපලා දාලා නිදා දාපුවාම සොන්සෙන් නිමල් මන්නම් නිදා ගුරුවරයාව මුණ ගැහෙනවලු. කොම්බුරල් හදා. මෙන්න මේක අපිට කොම්බු හදා කියලා කියන්නත් පුළුවන්. කොම්බු හදා කියලා කියනවා අපි ඉගෙන ගන්නවා කියන එකට. මේක කොම්බු හදා කියලා ලියන්නත් පුළුවන්. කොම්බුරල් හදා කියලා අපිට කියන්නත් පුළුවන්. එතකොට කොම්බුරල් හදා. එතකොට හම්නිදා වෙනවා. සම්නිදා දාපුවාම කොම්බුරල් හේයෝ වෙනවා. ආයෝ ඕයෝ දාපුවාම.
දැන් මොකද්ද කියන්නේ ටීචර්ව හම්බෙලා ඉගෙන ගන්නවා කියලා කියනවා. අපි දැන් බලමු මේ කියන දේවල් වලට ගැළපෙන උත්තරයක් අපිට කොහෙන්ද හම්බ වෙන්නේ කියලා. පළවෙනි එක කියනවා හක්කයෝ. හක්කයෝ කියලා කියනවා අපි පාසල. යෝයිල් කියලා කියනවා අපි දින කියන එක. චිමි කියලා කියනවා අපේ විනෝදාංශයට. නල්ජා කියලා කියනවා අපි දවස ගැන කතා කරද්දී. එතකොට අපි දන්නවා දැන් අපි ටීචර්වත් හම්බෙලා ඉගෙන ගන්න තැන කොතනද? පාසලනේ. ඒක නිසා අපි මෙන්න මේකට උත්තරේ අංක 1 විදිහට තමයි ගන්න වෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 34 ඉඳලා 39 ඕනේ මම ඔයාලට අර හැමදාම කියනවනේ දැන් ඉස්සෙල්ලත් කිව්වනේ මම අපි අනිවාර්යෙන්ම ප්‍රශ්නේ කියවලා ඉන්න ඕනේ උත්තරය හොයාගන්න කලින්. දැන් බලන්න 34 ඉඳලා 39 වෙනි ප්‍රශ්නේ වෙනකන් තියෙනවා පොගීවා කච්චි. ඊට පස්සේ මොකද කියන්නේ මේ වරහනට පිංගන්ගේ තොරෝකල් කජන් අල්මජන් ගොසල් කොරසිප්ෂියෝ කියලා කියන්නේ. එතකොට අපි මේකේ බලන්න ඕනේ මේ අපි දීලා තියෙන නිදසුන බලලා ඒකේ විදියට ඒකේ කොහොමද උත්තරේ හොයාගෙන තියෙන්නේ කියන එක බලලා වරහනට ඉතාමත්ම ගැළපෙන පිළිතුර තමයි අපි තෝරන්න ඕනේ 34 ඉඳලා 39 වෙනි ප්‍රශ්නය වෙනකන්. එතකොට අපි යමු දැන් අපේ පොගි එකේ කොහොමද තියෙන්නේ කියලා. කියනවා නල්ශිකා චුස්සම් නිදා. මොකද කියන්නේ නල්ශිකා චුස්සම් නිදා වරහනක් දාලා කියනවා ඊ මක්සම් නිදා කියලා කියනවා. එතකොට බලන්න අපි නල්ෂි කියන්නේ මොකක්ද? අපි නල්ෂි එක කියන්නේ මොකද? අපි බලන්න මෙන්න මේ උත්තරේ උඩ මම නල්ෂියා. මේ තියෙන මේ අපි පළවෙනි උත්තරේත් අපිට නල්ෂි එක හම්බුණා නේ? එතකොට මෙතනත් නල්ෂි කියලා කියනවා අපි කාල ගුණය කියන එක. මම ඔයාලට මේ උඩට ගිහිල්ලා පෙන්නුවේ අපි මේ topic 1 paper එකේ අපිට ගොඩාක් එක වගේ වචන ගොඩාක් එනවා. ඒක නිසා අපිට හරියට ප්‍රශ්න පත්‍ර 5ක් 6ක් විතර හරියට කරලා ගියොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම exam එක පාස් වෙන්න පුළුවන්. හරි. කාල ගුණය ගැන තමයි මේ නල්ෂි කියලා කියන්නේ. චුත්සම් නිදා. මොකද්ද චුවා කියලා කියන්නේ? මේ චුද්දා කියලා කියනවා අපි. චුද්දා කියලා කියනවා මේක හොඳයි කියන එකට. එතකොට මොකද්ද කියන්නේ? කාලගුණය හොඳයි කියලා කියනවා. කාලගුණය හොඳයි කියලා කියනවා. ඊට පස්සේ ඊ මක්සම් නිදා කියලා තියෙනවා. මේ මක්සම් නිදා කියන එක මක්දා තමයි අපේ වචනේ. මක්දා කියන එක මක්දා කියලා කියන්නේ හරීම පැහැදිලි කියන එක. එතකොට මක්දා කියන එකට සම්නිදා දාපුවාම ඒක මක්සම් නිදා වෙනවා. ආයෝ ඕයෝ දාපුවාම ඒක මල්ගායෝ වෙනවා. පැහැදිලි කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට මොකද්ද කියනවා? අපි උත්තර හොයාගෙන යමු. මම මේ ටික ඉස්සෙල්ලා ඉරේස් කරන්නම්කෝ. නල්ශිගා චොස්සම් නිදා නුනී මක්සම් නිදා. නුන් කියලා කියනවා අපි මෙතනට අපිට නුන් කියන එක ඇස කියලා හඳුන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මොනවද ස්නෝ කියලා කියන්නේ හිමත් අපි නුන් කියලා තමයි කියන්නේ. එතකොට මේ දෙකම අපි බැලුවොත් ගැලපෙනවද? මේ නල්ශිකා චොස්සම් නිදා කාලගුණය හොඳයි. ඇස් පැහැදිලි වෙනවද කාලගුණය හොඳ වුණාට? නැත්නම් හිම පැහැදිලි වෙනවද කාලගුණය හොඳ වුණාට? එතකොට අපිට ඒ උත්තරය බාර ගන්න බෑ. දෙවෙනි එක කියනවා පම්. පම් කියලා කියනවා අපිට මේ රාත්‍රිය කියන එක පම් කියලා ගන්න පුළුවන් අපිට. එතකොට රාත්‍රිය කියන එක ගැලපෙන්නේ නැහැ. හනල් කියලා කියනවා අපි අහසට. එතකොට අපි දන්නවා මේ හොඳ පැහැදිලි අහසක් තියෙන දවසක අපිට අපේ කාලගුණය හොඳ දවසක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේකට ගැලපෙන උත්තරය තමයි හනල් කියන්නේ. එතකොට අහස පැහැදිලි කියලා කියනවා. ඉතින් අපි බලමු මොකද මේ තියෙන්නේ කුරම්. කුරම කියලා කියන්නේ වලාකුළු වලට. ඉතින් මේ වචන ඔයගොල්ලෝ මතක තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි මතක තියාගන්න ඊළඟ පේපර් එකකත් මේ වගේම ප්‍රශ්න එනකොට. අපි යමු 34 වෙනි ප්‍රශ්නෙට. 34 වෙනි ප්‍රශ්නේ කියනවා ම්‍යෂි ඔම්නිකා කියලා කියනවා.
චී දාපුහාම අපි දන්නවා මෙයොස්සි කියලා කියන්නේ කීයටද කියලා අහනවා. ඔම්නිකා ඔදා කියන එක තමයි මේ ඔදා කියන කියන්නේ එනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ හැම කෙනෙක්ම. ඔදා තමයි මේ ඔම්නිදා වෙන්නේ. ඔම්නිදා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක අහනකොට අපි කා කියන කොටස එකතු කරනවා ප්‍රශ්නාර්ථ ලකුණට. එතකොට එහෙම තමයි. මෙයොස්සියේ ඔම්නිකා එක ඉතින් ඇත්තටම පැහැදිලි කරන්න දෙයක් තමයි. ඒක හරිම 자연스럽게 හරිම ස්වභාවික වෙනවා. මෙයොස්සියේ ඔම්නිකා. මෙයොක්සිකා කියලා කියන්නේ නෑ. අපි ඔම්නිකා දානකොට මෙයොස්සිකා කියන්නේ නන් එන්නේ නෑ කොහොමදත්. රල් එන්නේ නෑ. රල් දාන්නේ කොහොමද? රල් එකේ පිටිපස්ස අපි දැන් මොකක් හරි අපි වාක්‍යයක් කියනකොට වාක්‍යයේ කර්තෘව උලුප්පා දක්වන්න අපි නන් පාවිච්චි කරනවා. ඒකේ ක්‍රියාව උලුප්පා දක්වන්න අපි රල් පාවිච්චි කරනවා. එතකොට මේ දෙකම මේකට එන්නේ නැහැ. ඒ කියන එක තමයි ගැලපෙන්නේ. එතකොට මෙයොස්සියේ ඔම්නිකා කියන උත්තරය තමයි හරි උත්තරය වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ කියනවා මෙන්න මේ ඉස්සල්ලාම තියෙනවා ඒ කම්නිදා ඌයුරල් සම්නිදා. කොහෙද යනවා? කොහේ හරි යනවලු. ඒ කම්නිදා. ඒ කියලා කියන්නේ කොහේ හරි ස්ථානයක් ගැන කතා කරද්දී අපි ඒ ප්‍රත්‍ය කොටස දානවා. කම්නිදා කදා කියන එක තමයි කම්නිදා වෙන්නේ. යනවා කොහෙදෝ යනවලු. ඒ ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඌයුරල් සම්නිදා. ඌයු කියලා කියනවා අපි කිරි කියන එක, මිල්ක් කියන එක. සම්නිදා සදා කියලා කියනවා අපි මිලදී ගන්නවට. මිලදී ගන්නවට අපි සදා කියලා කියන. එතකොට මේ කොහේ හරි ගිහිල්ලා යා ඌයු සම්නිදා ඌයු මිලදී ගන්නවලු. එතකොට අපි මොකද්ද හොයන්න ඕනේ? මෙයා ඌයු මිලදී ගන්න නැත්නම් මෙයා කිරි මිලදී ගන්න යන තැන තමයි අපි මේ වරහනට හොයන්න ඕනේ. හරි අපි උත්තරවලට ගිහිල්ලා බලමු. පළවෙනි උත්තරේ කියනවා කගේ. කගේ කියලා කියනවා අපි කඩේ කියන එක. ඉතින් අපි දන්නවා එතකොට කඩේ කියලා තමයි ගන්න මිල්ක් කියලා. හැබැයි අපි බලමු මොකද්ද තියෙන්නේ ඉතුරු උත්තර කියලා. කියෝසිල්. කියෝසිල් කියලා කියනවා අපි ලෙක්චර් හෝල් එක. එහෙම නැත්නම් අපි පන්ති පවත්වන ස්ථානය කියන තැන. පන්ති පවත්වන හෝල් එකට ශාලාවට අපි කියනවා කියෝසිල් එක කියලා. අන්හෙන් කියලා කියනවා අපි බැංකුවට. ඊට පස්සේ සොජොම් කියලා කියනවා අපි පොත් කඩයට. හරි ඊට පස්සේ බලන්න අපි දන්නවා දැන් මෙයා කඩේට ගිහිල්ලා තමයි මේ උයෝ මිලදී ගන්න. එතකොට පළවෙනි උත්තරේ තමයි මේකට ගැලපෙන්නේ. ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් 36 වෙනි ප්‍රශ්නේ කියනවා චොනන් හංගුකෝ සොන්සෙන්නිම් ඉම්නිදා. හංගුකෝරල් කියලා කියනවා. ඒතර චොනන් මම හංගුකෝ කියලා කියනවා අපි කොරියානු භාෂාවට. කොරියානු භාෂාව සොන්සෙන්නිම් ඉම්නිදා. මොකද්ද? මම කොරියානු භාෂාව උගන්වන ගුරුවරයෙක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා හංගුකෝරල්. දැන් මොකද කියන්නේ? මම කොරියානු භාෂාව උගන්වන ගුරුවරයෙක්. මම කොරියානු භාෂාව ගුරුවරයෙක්. එතකොට මොකද කියන්නේ? එයා හංගුකෝරල් කොරියානු භාෂාව එහෙනම් මොනවද කරන්න ඕනේ මෙයා? උගන්වනවා වෙන්න ඕනේ නේ. අපි බලමු. මේකට මං හිතන උත්තරේ තමයි අපි උගන්වනවා කියන එක. ඉතින් අපි කියලා බලමු උත්තරවල මේක තියෙනවද කියලා. පළවෙනි එක කියනවා චුම්නිදා. චුම්නිදා කියලා කියනවා අපි චුදා කියන එක දෙනවා කියන එකට චුම්නිදා කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි වචනේ තියෙනවා මොරම්නිදා. මොරම්නිදා කියලා කියනවා අපි දන්නේ නැහැ කියන එක. මොල්ලායෝ කියලා කියන්නේ අපි මොරම්නිදා වලට තමයි අපි මොල්ලායෝ දන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කරචිම්නිදා. කරචිම්නිදා කියලා කියනවා අපි උගන්වනවට කියනවා කරචිම්නිදා කියලා. ඉරෝනම්නිදා. ඉරෝනම්නිදා කියලා කියනවා අපි ඇහැරෙනවා. ඉරෝනායෝ කියලා කියනවා අපි මේ ඒක අයෝ ඕයෝ වලින් ඇහැරෙනවා. ඒ විදිහට තමයි දාලා තියෙන්නේ මේ උත්තර ටික. හරි. දැන් අපි දන්නවා අපි මෙතන හිතපු උත්තරය මෙන්න මෙතන තියෙන. එතකොට තුන්වෙනි උත්තරය තමයි හරි උත්තරය වෙන්නේ. මේව මක්කලා දාන්න නැත්නම් හරිම කැතර පේන නිසා. ඔයගලන්ට ඔන්න හරිය ලේසියෙන් හොයාගන්න පුළුවන් උත්තරේ. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 37 වෙනි ප්‍රශ්නේ කියනවා යෝජම් ඉරි ඊට පස්සේ වරහන දීලා පප්පම් නිදා. යෝජම් කියලා කියනවා අපි මේ දවස්වල
මේ දවස්වල. ඉරි. ඉල් කියලා කියනවා අපි වැඩ කරන්න තියෙන වැඩ. යෝජම් ඉරි. ඊට පස්සේ කියනවා පප්පම් නිදා. පප්පම් නිදා කියලා කියන එක පප්පදා පප්පදා පප්පම් නිදා පපායෝ වෙලා වෙනවා. නෝමු පපායෝ කියන්නේ පප්පම් නිදා කියලා කියන්නේ හරිම බිසි කාර්ය බහුලයි කියන එකට තමයි අපි පප්පම් නිදා කියලා කියන්නේ. එතකොට අපි බලමු මොකද්ද මේ දවස්වල වැඩ කියලා තියෙනවා. ඊට පස්සේ කාර්ය බහුලයි කියලා තියෙනවා. කෙනෙක් වැඩත් එක්ක කාර්ය බහුල වෙන්නේ මොකක් නිසාද? වැඩ අඩු වුණාමද අපි කාර්ය බහුල වෙන්නේ? වැඩ වැඩි වුණාමද අපි කාර්ය බහුල වෙන්නේ? අපි වැඩ වැඩි වුණාමනේ කාර්ය බහුල වෙන්නේ නේද? අන්න ඒ වගේ උත්තරයක් තියෙන එකක් අපි හොයාගෙන යමු. පළවෙනි උත්තරේ කියනවා පිසම් නිදා. පිස්සාදා කියලා කියනවා ඊටාම මොකද්ද මිල අධිකයි කියන එක. පිස්සාදා කියනවා මිල අධිකයි. චක්සම් නිදා කියලා කියනවා පොඩ්ඩයි කියන එක පොඩි කියන එක. ඊට පස්සේ මන්සම් නිදා. මන්සම් නිදා කියලා කියනවා අපි ගොඩක් කියන එක. නප්පම් නිදා කියලා කියනවා අපි නප්පදා. නප්පම් නිදා කියලා කියනවා නරකයි කියන එක. හරි. එතකොට අපි දන්නවා මොකද්ද? මේ දවස්වල යෝජම් මිරි මන්නාසෝ පප්පම් නිදා. මේ දවස්වල වැඩ ගොඩක් හින්දා මම හරිම බිසි. මම හරිම කාර්ය බහුලයි කියලා තමයි මේ කියවෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ 38 වෙනි ප්‍රශ්නේ කියනවා සානල් චුවා හම්නිදා කරේසෝ තං සානල් හම්නිදා කියලා කියනවා වරහණක් එක්ක. අපි දැන් බලමු මොනවාද මේ කියන්නේ කියලා. සන් කියලා කියනවා මෙතන මේ සන් කියලා කියනවා අපි මවුන්ටන් එහෙම නැත්නම් කන්ද කියන එකට අපි කියනවා සාන් කියලා. සානල් චුවා හම්නිදා මෙයා කඳු වලට කැමති එක්කෙනෙක්ලු. චුවා හදා කියලා කියනවා කැමති කියලා. කරේසෝ ඒක නිසා. මොකක් නිසාද? මෙයා කඳු වලට කැමති නිසා. තංසානල්. තංසානල් කියලා කියනවා. තංසාන් කියන එක තංසානල් හදා නැත්නම් තංසාන් හදා කියලා කියනවා අපි කඳු නගිනවට. මේක මේ විදිහට දෙකට බෙදලා තංසානල් හදා කියලා කියන්නත් පුළුවන්. තංසානල් ගාම මේක දෙකට බෙදලා තව මොකක් හරි ක්‍රියා විශේෂණයක් මෙතෙන්ට එකතු කරලත් අපිට කතා කරන්න පුළුවන් මේ ප්‍රශ්නේදී වගේ. දැන් බලන්න සානල් චෝහම් නිදා මම කඳු වලට කැමති කෙනෙක්. කරේසෝ ඒක නිසා තංසානල් කඳු මොකද්ද කරන්නේ? නගිනවලු නිතරම නගිනවද කියන්න ඕනේ. මම කැමති නම් කඳු වලට මම කඳු නිතරම නගිනවද? කඳු සමහර විට නගිනවද නැත්නම් කඳු නගින්නේ නැද්ද? ඔන්න ඔය වගේ උත්තරයක් තමයි මම හිතන්නේ අපි හොයාගෙන යන්න ඕනේ. අපි බලමු. පළවෙනි උත්තරේ කියනවා චාජු. චාජු කියලා කියනවා අපි නිතරම කියන එක. චේල් කියලා කියනවා ගොඩාක් කියන එක. ආජු කියලා කියන්නේත් අපි ගොඩක් කියන තේරුම තමයි. ආජු චුවාහම් නිදා කියන්නේ මම ගොඩක් කැමතියි කියලා. අක්කා කියලා කියනවා මීට කලින් කියන එක. ටිකකට කලින් කියන එක වගේ උත්තරයක් තමයි අක්කා කියන එකෙන් එන්නේ. එතකොට අපි දන්නවා මෙයා කඳු නගින්න කැමති කෙනෙක්. කඳු වලට කැමති කෙනෙක්. ඒක නිසා මෙයා නිතරම කඳු නගිනවා කියලා තමයි උත්තරේ අපි හොයාගන්න ඕනේ. එතකොට අපි දන්නවා අපි මේ බලපු උත්තර වලින් අංක 1 උත්තරය තමයි අපිට හරි උත්තරේ විදිහට බාර ගන්න වෙන්නේ. හරි. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 39 වෙනි ප්‍රශ්නේ කියනවා මොරිගා කිම්නිදා. මොකද කියන්නේ මොරි කියන එකේ මෙතන මොරි කියන්නේ අපේ ඔළුවට කිම්නිදා කියලා කියද්දි මේ මොරිගා කිම්නිදා කියලා මෙතනින් අදහස් කරන්නේ අපේ කොණ්ඩය දිගයි කියන එක. නැත්නම් ඔළුව දිගයි කියන එක නෙමෙයි. මොරිගා කිම්නිදා කියලා කියනවා මගේ කොණ්ඩේ දිගයි කියලා. කරේසෝ ඒක නිසා කොණ්ඩේ දිග හින්දා මොකද්ද මෙයා කරන්නේ? ශිප්සම් නිදා. සිප්දා කියලා කියනවා මෙතන මොකක් හරි යා කරන්න බලාපොරොත්තුෙන් ඉනවා. යා කරන්න කැමැත්තෙන් ඉන්නවා කියන එක තමයි කියන්නේ. එතකොට මේකත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙන
මුන් පොප් එක තමයි ගෝෂිප්තා කියලා කියන්නේ. මොකක් හරි කරන්න කැමැත්තෙන් ඉන්නවා කියන එක. එතකොට දැන් අපි හොයන්න ඕනේ මෙයාගේ කොණ්ඩ දිග නිසා මොකක් හරි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකක්ද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා ක්‍රියාපද කොටස තමයි අපි මෙතෙන්ට හොයන්න ඕනේ. මෙයා මේකේ පළවෙනි උත්තරේ කියනවා චරගෝෂිප්සම් නිදා. එතකොට චරදා එහෙම නැත්නම් චල්ලායෝ කියලා කියන්නේ කපනවා කියන එක. නවෝදා නගාදා කියලා කියන්නේ එළියට එනවා කියන එක. කජිගෝ කියලා කියන්නේ රැගෙන යනවා කියන එක. මාෂිගෝ කියලා කියන්නේ අපි බොමින් ඉන්නවා. මාෂිගෝ බොමින් ඉන්නවා කියන එක. එතකොට අපි දන්නවා මොකද්ද? මෙයාගේ කොණ්ඩේ දිග නිසා මෙයා කොණ්ඩේ කපන්න හිතාගෙන ඉන්නවා කියලා තමයි අපි උත්තරේ හොයන්න ඕනේ. මොකද්ද? චරගෝ ශිප්සම් නිදා කියලා තමයි අපි හොයාගන්න ඕනේ උත්තරේ. එතකොට අපි දන්නවා පළවෙනි උත්තරේ තමයි හරි උත්තරය වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම අද 35 වෙනි ප්‍රශ්න පත්‍රයේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 39 වෙනි ප්‍රශ්නේ වෙනකන් කතා කරා. අපි තව වීඩියෝ එකකින් ඊතර ප්‍රශ්න ටික කතා කරමු. ඒක නිසා අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.